ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ගාමිණී මාවත පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ සහකාර කළමනාකරුවෙකු වූ 29 හැවිරිදි තරුණයෙකු ඊයේ දහවල් විදුලි සෝපානයක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල දඩල්ල පදිංචි නොනිම් ඉෂාර නැමැති 29 හැවිරිදි තරුණයෙකි. මේ යන විට ඔහු එම සාප්පු සංකීර්ණයේ සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කර ඇත. පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇති පරිදි අනතුරු සිදු වී ඇත්තේ තරුණයා බිම්මහලේ සිට තුන්වන මහල දක්වා භාණ්ඩ ගෙන යන අතරතුරදී. තුන්වන මහලේ සිට විදුලි සෝපානය ඔහුගේ හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල සිදු වී ඇත. අනතුරින් පසු අවට සිටි පිරිස විසින් තුවාල ලැබූ තරුණයා වහාම ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළද ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත. මෘතදේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණී කුලසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතව තිබුණි. මේ සමාජ මාධ්‍ය තුළ ඔහු ගැන පළ වූ සංවේගයයි. නොනිම් සර් කවදාවත් දැකලා කතා කරලා නොතිබුණාට ෆුඩ් සිටි එකේ ළමයින්ට යාළුවෙක් වගේ හිටපු සුපිරි කොල්ලෙක්. ළමයි රැට ඕෆ් වෙලා ගෙවල් වලට යද්දි කෝල් දීලා හොයනවා මන් දැකලා තියෙනවා. එච්චර හොඳ කොල්ලෙක් වුණා ඔයාට මෙහෙම නොවෙන්න තිබ්බා. ඔයා වගේ හොඳ කෙනෙක්ට මෙහෙම උනේ කොහොමද කියලා තාමත් අපිට හිතා ගන්නවත් බැහැ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.